හලෝ යාළුවනේ. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට? අපි ගිය පාර වීඩියෝ එකෙන් කතා කරුවේ කසිප්පු ගුණපාල පළවෙනි කොටස. ඉතින් යාළුවනේ ඔන්න අද අපි අරන් ඇවිල්ලා තියෙනවා කසිප්පු ගුණපාල දෙවෙනි කොටස. ඉතින් අපේ channel එකත් subscribe කරගෙනම අපි යමු කතාව පැත්තට. වේලාව පාන්දර 1ට පමණ. කැලේ දෙවනක් වෙන්න හූ සද්දයක් ඇහුණා. ඉතින් මොකද්ද දන්නවද යාළුවනේ මේ හූ සද්දය? අර අපි කලින් කතාවේ කතා කරුවේ තිසර පස්සෙන් ආපු බල්ලා. එන්න ඒ බල්ලා තමයි මේ හූ සද්දය කරේ. ඉතින් තිසරත් කැලේ අතරමං වෙලා ඉන්නේ. තිසරට මේ සද්දය ඇහෙනකොට තිසර බයේ වෙවුලගෙන හිටියේ. ඉතින් යාළුවනේ එක පාරටම අර බල්ලා තිසර ඉස්සරහට ආවා. ඉතින් යාළුවනේ මේ සිදුවීමෙන් ටික දවසක් ගත වෙලා ගියා. ඉතින් යාළුවනේ මේ ගමේ ජීවත් වුණා බණ්ඩ කියලා ගොවි මහත්තයෙක්. මේ බණ්ඩගේ රස්සාව තමයි හේන් ගොවිතැන. ඉතින් යාළුවනේ මේ බණ්ඩ දවසක් හේනි පාත්තියක් බින්කොට කොට ඉන්නකොට මේ බණ්ඩගේ උදැල්ලේ මිට එක පාරටම කැඩිලා ගියා. ඉතින් බණ්ඩ පුණ්‍යක් ගහලා ආයේ උදැල්ලේ මිට හදාගන්න බැලුවා. ඒත් මිට දිරලා තිබිච්ච නිසා අලුත් මිටක් දාන්නම සිද්ධ වුණා. ඉතින් මොකද දන්නවද බණ්ඩ කරේ? අලුත් උදළු මිටක් කපා ගන්න කියලා ළඟ තියෙන කැලේට ගියා. ඉතින් යාළුවනේ බණ්ඩ හිමීට කැලේ අස්සට යනකොට බණ්ඩට ටික කුණු ගදක් දැනෙන්න පටන් ගත්තා. ඉතින් මොකද්ද දන්නවද බණ්ඩ කළේ? බණ්ඩ හිතුවා කැලේ සතෙක් මැරිලා කුණු වෙලා ඇති කියලා. ඉතින් බණ්ඩා මේක ඒ හැටි ගණන් ගත්තේ නෑ. බණ්ඩ උදළු මිටක් හොයාගෙන කැලේ අස්සට තවත් ගියා. ඒ අතරම යාළුවනේ මේ කුණුගද එන්න වැඩි වුණා. ඉතින් බණ්ඩා බැලුවා ලොකු සතෙක් වෙන්න ඇති මැරිලා තියෙන්නේ කියලා පොඩ්ඩක් ලං වෙලා බැලුවා. ඉතින් යාළුවනේ මොකද්ද දන්නවද බණ්ඩ එකපාරටම දැක්කේ? කැලේ වතුර පාරක් ළඟ මැරිලා වැටිලා ඉන්න මිනිස්සෙක්. ඉතින් බණ්ඩත් මේ මිනිහ දැකලා ගොඩක් බය වුණා. හැබැයි යාළුවනේ මේ මිනිහ අඳුර ගන්නත් බැරි තරමට නරක් වෙලා පණුව ගාලයි තිබුණේ. ඉතින් බණ්ඩ එකපාරටම වේගෙන් ගම දිහාට දිව්වා. ඉතින් බණ්ඩා ගමේ මිනිස්සුන්ටත් කියලා ගමේ අයව එක්කරගෙන එතනට ආවා. ඉතින් යාළුවනේ මේ වෙනකොට තිසරවත් නැති වෙලා එයාගේ නෑදෑයෝ ගමේ අය ඒකොල්ලෝ තිසරව හොයන ගමන් තමයි හිටියේ. ඉතින් මේ සිද්ධිය ආරංචි වෙනකොට එයාලගේ පවුලේ අයට පොඩි බයක් දැනෙන්නේ නැති. ඉතින් ගමේ හැමෝම මෙතනට ආවත් කාටවත්ම මිනිහ අඳුර ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි යාළුවනේ දන්නවද? තිසරගේ පවුලේ අය එක පොඩි දෙයක් දැක්කා. ඒ මොකද්ද දන්නවද? ඒ තමයි තිසරගේ බෙල්ලේ තිබිච්ච මාලේ. ඉතින් අන්තිමට තිසරගේ පවුලේ අය දැනගත්තා මේ මැරිලා ඉන්නේ තිසර කියලා. ඊට පස්සේ යාළුවනේ ගමේ අය ගොඩක් බය වුණා. ඊට පස්සෙත් මේ ගුණපාලගේ ආත්මයේ වැඩක් වෙන්නේ නැති කියලා ගොඩක් මිනිස්සු කතා වුණා. ඉතින් මේ සිද්ධ වෙන දේවල් ගමේ හාමුදුරුවොත් බලාගෙන ඉන්නේ. ඉතින් යාළුවනේ හාමුදුරුවෝ මෙහෙම තීරණයක් ගත්තා. ගමේ මේ සිද්ධ වෙන දේවල් නවතින්නෙම නැති නිසා ගම වට කරලා පිරිතක් කියන්නයි හාමුදුරුවෝ තීරණය කළේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට ගමේ දායක සභාව අටගාගෙන හාමුදුරුවෝ සාකච්ඡා කරලා පිරිතක් තියන්න ලෑස්ති වුණා. ඉතින් යාළුවනේ පිරිත සංවිධානය කළා
ඒකේ වැඩත් ඉවර කරා. හැබැයි මේ පිරිත කිව්වට පස්සේ ගොඩක් කාලෙකට කිසිම කෙනෙක් ගුණපාලගේ ආත්මය නම් දැක්කේ නෑ. ඒත් මේ ගමේ මිනිස්සු තවමත් ගුණපාලට ගොඩක් බයයි. ඉතින් අදටවත් මේ ගමේ මිනිස්සු ගුණපාලගේ නම කියන්නේවත් නෑ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් යාළුවනේ කසිප්පු ගුණපාලගේ කතාව මෙතනින් સમાප්තයි. මේ කතාව ගැන ඔයාලගේ තියෙන අදහස මොකක්ද? ඔයාලගේ තියෙන අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් යාළුවනේ අපි ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන කතාවක් අරගෙන ඕගොල්ලෝ හම්බ වෙනවා. ඉතින් යාළුවනේ එහෙනම් අපේ රාක්ෂ බවුන YouTube channel එක subscribe කරගෙන තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.